අයිබෝවන් අපි අද ඔබට ලබා දෙනවා අපේ ජීවිතයට වඩා ප්‍රයෝජනවත් විය හැකි තවත් කතාවක්. ඉතින් අපි බලමු මේ කතාවෙන් ඔබට ලබාගත හැකි දේ මොකක්ද කියලා. ඔන්න දවසක් චූටි දුවෙක් හිටියා. මේ දුව පාසල් ඇරිලා ගෙදර ඇවිල්ලා පැත්තකට වෙලා කල්පනා කර කර හිටියා. ඉතින් මේක දැක්ක තාත්තා. තාත්තා මේ දුව ගාවට ගිහිල්ලා ඇහුවා පුතේ ඇයි ඔයා කනස්සල්ලෙන් ඉන්නේ? මොකද්ද ඔයාට තියෙන ගැටලුව කියලා. ඉතින් මේ දරුවා මුකුත් උත්තරයක් දෙන්න ගියේ නැහැ. නමුත් තාත්තා නැවත නැවතත් මේ දරුවගෙන් ඇහුවා පුතේ මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? අද ඉස්කෝලේදී ඔයාලට මොකක් හරි ගැටලුවක් වුණාද? එහෙම නැත්නම් ඔයාට ගෙදරදී මොන හරි ප්‍රශ්නයක් වුණාද කියලා තාත්තා අහනකොට මේ චූටි දුව කිව්වා තාත්තේ මට මේ ඉස්කෝලේට යන්න බෑ. මේ ඉස්කෝලේ යාළුවෝ මට විහිළු කරනවා. මේගොල්ලෝ මට එක එක කතා කියනවා. එක එක නම් කියනවා. ඉතින් මට මේ ඉස්කෝලේට යන්න බැහැ කියලා. ඊට පස්සේ තාත්තා කල්පනා කළා මේ චූටි දුවත් එක්ක තාත්තා කුස්සියට ගියා. කුස්සියට ගිහිල්ලා එක වගේම භාජන තුනක් ගත්තා. මේ භාජන තුනට මේ තාත්තා කරේ මේ දුවට පේන්න මේ දුව ලව්වම කිව්වා පුතේ මේ එක භාජනයකට දාන්න බිත්තරයක්. අනිත් භාජනයට දාන්න අලගෙඩියක්. ඒ වගේම අනිත් භාජනයට දාන්න කෝපි ඇට ටිකක්. එතකොට එක හා සමාන වතුර භාජන තුනටම ಜಾති තුනකින් දැම්මා. බිත්තරයක්, අලගෙඩියක් සහ කෝපි ඇට කීපයක්. ඊට පස්සේ කියලා තාත්තා කිව්වා පුතේ අපි මේ තුනම රත් කරමු. කියලා මේ අල තියෙන භාජනයයි, බිත්තරේ තියෙන භාජනයයි, කෝපි ඇට තියෙන භාජනයයි තුනම රත් කරා. ඉතින් මේක හොඳට උටුරලා එනකොට පස්සේ දුවටම කිව්වා පුතේ ලිප ඔෆ් කරන්න. ඉතින් මේ චූටි දුව මේ තාත්තගේ වචනය අහලා ලිපත් ඔෆ් කරා. ඊට පස්සේ ඒ වතුර නිවුනට පස්සේ තාත්තා කිව්වා පුතේ දැන් බලන්න මේකට මොකද උනේ. පස්සේ දුව බැලලා කිව්වා අර බිත්තරේ තියෙන භාජනය බලලා තාත්තා කිව්වා පුතේ මේ බිත්තරේ තිබුණේ හරිම මුදු විදිහට. දියරයක් විදිහට බිත්තරේ තිබුණේ. නමුත් වතුරත් එක්ක තැම්බිලා එනකොට මේ බිත්තරේ දැන් ඝන වෙලා. ඒ වගේ තමයි සමාජයේ ප්‍රශ්න සමාජයේ හැලහැප්පීම් පීඩනයන්ට මුහුණ දෙන මිනිස්සු සමහර මෘදු වෙලා හිටපු මිනිස්සු දරුණු වෙන්න පුළුවන්. මේ බිත්තරේ වගේ ඝන වෙන්න පුළුවන්. තද වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් භාජනය පෙන්වනවා. ඒකේ තිබ්බේ අලගෙඩිය. තාත්තව පුතේ මේ අලගෙඩියට දැන් මොකද වෙලා තියෙන්නේ? දුව බලනකොට මේ අලගෙඩිය හොඳට තැම්බිලා පොඩි වෙනවා. ඊට පස්සේ තාත්තා කිව්වා පුතේ මේ අලගෙඩිය වගේ තමයි සමාජයේ ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ට හරිම තදට හිටිය රළුව හිටිය මිනිස්සු සමාජයේ පීඩන මැද්දේ තාඩන පීඩන ගැල හැල හැප්පීම් එක සමහර තදට හිටපු මිනිස්සු මෘදු වෙන්න පුළුවන්. මෙන්න මේ අලගෙඩිය වගේ හරිම මෘදු. ඒ කියන්නේ පොඩි වෙලා යන මෘදු වෙන්න පුළුවන් කියලා තාත්තා මේ දරුවට කිව්වා. ඊට පස්සේ මේ තාත්තා මේ දුවට කිව්වා අනිත් භාජනේ බලන්න. දුව ඒ භාජනේ බැලුවා. ඇත්තට මේ භාජනේ තිබ්බේ කෝපි ඇට කීපයක්. දුව කිව්වා තාත්තේ මේක නම් මුකුත් වෙලා නැහැ. වතුර විතරයි වෙනස් වෙලා තියෙන්නේ. පාට වෙනස් වෙලා. ඊට පස්සේ තාත්තා කිව්වා පුතේ මේ කෝපි ඇට වෙනස් වුණේ නැහැ. කෝපි ඇටේ විදිහටම තිබුණා. ඒක මෘදු උලෙත් නැහැ, ඝන උනේත් නැහැ. නමුත් වතුර පාට වෙනස් වුණා. මේ වගේ තමයි. සමහර මිනිස්සු ඉන්නවා තමන් හරි හෝ වැරදි තමන් විදිහටම ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ අන් අය නිසා තමන් වෙනස් වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් තමන්ගේ ජීවිතය යහපත් කරගෙන සමාජය වෙනස් කරන්න. ඒ කියන්නේ දැන් මේ කෝපි ඇටේ මේ විදිහටම තිබුණා. නමුත් වතුර පාට වෙනස් වුණා. වතුර මේවා කරේ සමාජයට. ඒතර සමාජය වෙනස් කරගන්න පුළුවන් තමන්ගේ හොඳ ගතිගුණ. තමන් හොඳට වැඩ කරනවා නම් තමන් ගන්නවා නම් තමන් හරි කියලා අපිට පුළුවන් අපි වෙනස් නොවි සමාජය වෙනස් කරන්න. ඉතින් මේ කතාවේදී ඔබටත් තියෙන ඒ දේම තමයි. අපි අනුන්ගේ කතා අහලා අපි වෙනස් වෙනවා. අපේ කතා අහලා අපි සමාජය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කිසිම දෙයක් අපිට කරන්න බෑ. අපිට පුළුවන් අපි හරියට වැඩ කළා අපේ ජීවිතේ සාර්ථක කරගෙන අපේ ජීවිතයට අනුව සමාජය වෙනස් කරන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. අපේ සමාජයක් වෙනස් කරන්න නම්
ඉස්සෙල්ලා අපි කවුද කියලා සහ අපි යහමඟට ඇවිල්ලා අපි හරි දේ කළ යුතුයි. ඉතින් මේ කතාව ඔබේ ජීවිතයට බොහොම වටිනවා කියලා මම හිතනවා. ඉතින් අපි බලමු ඉදිරියේදීත් මේ වගේම ජීවිතයට ගන්න අර්ථවත් දෙයක් ගන්න පුළුවන් කතා අපි මේ හරහා ඔබට ලබා දෙනවා. ඔබ අද අපිත් එක්ක සම්බන්ධ වුණ කෙනෙක් නම් ඔබට පුළුවන් Talking Nights YouTube channel එකට subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකට click කරන්න. එතකොට අපි එසැනින් ඔබට දාන වීඩියෝස් ඔබට නරඹන්න පුළුවන්. මේ හරහා ඔබට ඔබේ සංඥා දැනුමත් වර්ධනය වෙනවා. ඒ වගේම ඔබේ ජීවිතේට යම් කිසි ආදර්ශයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වීඩියෝස් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මිහිරි ප්‍රජාවගේ ආකල්ප වෙනස් කරගන්න. මොකද මේ ආකල්ප හරහා තමයි අපේ ජීවිතය සාර්ථක වෙනවද? අපේ ජීවිතය අසාර්ථක වෙනවද? සමාජයත් එක්ක ගැටෙන්නේ කොහොමද? මේ හරහා හැම දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් එක සැරේ ලොකු දේවල් දෙනවට වැඩිය කෙටි මෙවැනි උදාහරණ සහිත කතා වලින් ඔබට ලබා දෙනවා නම් ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. අපිත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙලා ඔබේ දැනුමත් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබේ. බොහොම ස්තුතියි.